ඇසදුම් කාරක ඔපරේට්ස්. මේකෙත් අපි ගමු අර උදාහරණ එක්සාම්පල් එක විදිහට a සමානයි 10යි b සමානයි 30යි නම් කියලා ගමු. මේකෙත් අර වගේම දාගන්න ඔපරේටර්ස් ඩිස්ක්‍රිප්ෂන් එක්සාම්පල් අවුට්පුට් කියලා. අවුට්පුට්. හරිනේ. පළවෙනි ඔපරේටර් එක සමාන ලකුණු දෙක ඉන්ඩිපෙන්ඩන්ට්. සමාන ලකුණු දෙක මොන දෙකක් දාගන්න. මේ වගේ. ඕක කියන්නේ equal to. ඒ කියන්නේ සමානද කියන්නේ සමානද. equal to. ඒක වගේ. equal to. එක්සාම්පල් එක අපි ගත්තේ a equal to b කියලා අහන්න දිනද? a equal to b. a equal to b අහන්න දාන්න. දැන් මෙතන බැලුවොත් a සමානද b ට. ඒ කියන්නේ 10 සමානද 20ට කවදාවත් නෑනේ. එතකොට මේකේ අනිවාර්යෙන් දැන් මේක අවුට්පුට් එන්නේ ඉලක්කම වගේ නෙමෙයි. true false විතරයි. true හෝ false. දැන් මේක වැරදි වැරදි හින්දා එතන false. false කියන එකේ f අනිවාර්යෙන් කැපිටල් දෙන්න ඕනේ. false. මේක තමයි equal to කියන ඔපරේටර් එක. මේ ඔපරේටර්ස් එක අපි මේ මොනවද ඔයගොල්ලෝ බෙදාගත්තා. මොකද්ද ඒ ප්‍රොචාට් වලදී. ඊට පස්සේ මෙතනට මෙහෙම આવොත් ඉස්මයාදි ලකුණ මුලට ඇවිල්ලා ඉස්මයාදි ලකුණත් එක්ක සමාන ලකුණ આવොත් not equal to අසමානද කියලා අහන්නේ. not equal to. උදාහරණයක් ඒ සමානද b ට. ඔව්නේ සමාන නැහැ නේද? true. පදක් 20 10ට සමාන නැහැ. ඊට පස්සේ මේක අර විශාල උදාහරණ කියන අසමානතා සංකේත දින් අන්න එක. දැන් මේක පෙන්වන්නේ greater than විශාලද විශාලයි කියන එකට. greater than බලමු a විශාලද b ට වඩා. අහන්න. a විශාලද b ට වඩා නෑනේ. false. ඊට පස්සේ තියෙන less than අනිත් පැත්තේ තියෙන less than. මේක කියන less than. less than b. හරිනේ less than b නේ.
true. ඉස්සරටයි 10 කුඩායිනේ. හරි. ඊට පස්සේ මෙන්න මෙහෙම එකක් තිබ්බොත් මේ ලකුණ තිබිලා greater than කියන ලකුණත් එක්ක සමාන ලකුණ තිබ්බොත් කොහොමද? greater than or equal to සමාන හෝ විශාලද? ඒ වගේ. or equal to. එතකොට මෙහෙම a a b ට සමානයි හෝ විශාලද? නෑ false. ඊට පස්සේ less than or equal to අනිත් පැත්තට එන්න. එහෙම. less or equal to. ඒ b ට වඩා කුඩායිනේ කොහොමද? less than කොහොමද? එතකොට මේක true වෙනවා.